අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ රුසියාවේ අති ප්‍රබල ගුවන්යානා පිළිබඳව විස්තරයයි. රුසියානු ගුවන් හමුදාව සතු බලවත්ම සහ නවීනතම ගුවන්යානා අතර ප්‍රමුඛස්ථානය ගන්නේ සුකෝයිසු 57 ප්‍රහාරකයානය සහ ටුපෝලෙව් 160 උපායමාර්ගික බෝම්බ හෙළන යානයයි. මෙම ගුවන්යානා රුසියාවේ ගුවන් හමුදාවේ බලය ලෝකයට විදහපායි. සුකෝයිසු 57 ගුවන්යානය සුකෝයිසු 57 යනු රුසියාවේ ඉතා දියුණු පස්වන පරම්පරාවට අයත් බහුකාර්ය සටන් ගුවන්යානයයි. එය ඇමරිකානු හමුදාවන්ට මුහුණදීම සඳහා රුසියාව විසින් නිර්මාණය කරන ලද අද්විතීය නිර්මාණයකි. මෙම යානයේ ප්‍රධාන ලක්ෂණ සහ තාක්ෂණයන් සුකෝයිසු 57 යානයේ ප්‍රධානතම ලක්ෂණය වන්නේ සතුරු රේඩාර් පද්ධතිවලට හසු නොවී රහසිගතව ගමන් කිරීමේ ඇති හැකියාවයි. මෙහි හැඩය සකසා ඇත්තේ රේඩාර් තරංග විසුරුවා හැරීමටය. තවද සියලුම බෝම්බ සහ මිසයිල යානය තුළම සවිකර තිබීම නිසා යානය හඳුනා ගැනීම ඉතා අපහසුවේ. මෙම යානය සතු ඉංජින්වල පිටවන වායුධාරාවේ දිසාව ශ්‍රණිකව වෙනස් කිරීමේ හැකියාව පවතින අතර මේ නිසා ගුවන් සටන්වලදී යානය ඉතා තියුණු ලෙස සහ ශ්‍රණිකව දිසාව වෙනස් කරමින් උපායශීලීව ගමන් මාර්ගයක් පවත්වා ගත හැකි. මෙය ගුවන් සටන්වලදී විශාල වාසියකි. මෙම හැකියාව නිසා ගුවන් යානය සහ ගුවන් නියමුවාගේ ආරක්ෂාව තහවුරු වේ. සු 57 යානය ඉංජින්වලට වැඩිපුර බලය දෙන පද්ධති භාවිතා නොකර ශබ්දයේ වේගයට වඩා වැඩි වේගයකින් අඛණ්ඩව ගමන් කළ හැකි. මෙම යානයේ උපරිම වේගය මාච් 2ක් පමණ වේ. යානය තුළ සවිකර ඇති බලවත් රේඩාර් සහ සංවේදක පද්ධති සියල්ල එකින් එකට සම්බන්ධ වී ක්‍රියා කරයි. මේ නිසා නියමුවාට සටන් බිමේ තත්ත්වය ඉතා පැහැදිලිව දැකගත හැකි අතර එය එකවර ඉලක් රාසියක් හඳුනාගෙන ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව නියමුවාට ලබා දෙනු ලැබේ. ටුපෝලෙව් 160 යානය සටන්කාමී යාන අතර සු 57 යානය බලවත් වුවත් සමස්ත ලෙස රුසියාවේ විනාශකාරී බලය සහ දුරපරාසයකට ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇත්තේ 160 යානයටයි. මෙය ලොව වේගවත්ම සහ විශාලතම බෝම්බ හෙළන යානය ලෙස සැලකේ. 160 යානය රුසියාවේ න්‍යෂ්ටික බලයේ ගුවන් අංශයේ ප්‍රධානතම කොටසයි. එය න්‍යෂ්ටික හැකියාව ඇති දිගුදුර ක්‍රූස් මිසයිල් රැගෙන යා හැකි අතර ලෝකේ ඕනෑම ස්ථානයකට ගොස් ප්‍රහාර එල්ල කිරීමේ ඇති හැකියාව එයට ඇත. මෙම දැවන්ත ගුවන් යානයට මාච් 2.05 නොහොත් ශබ්දයේ වේගය මෙන් දෙගුණයකට වැඩි වේගයකින් ප්‍රයාස කර හැකියි. මෙම වේගය හේතුවෙන් සතුරු ආරක්ෂක පද්ධතිවලින් මිදී ඉක්මනින් ඉලක්කය වෙත ළඟාවීමට එයට හැකි. 160 යානයේ පියාපත් ගුවන් ගමනේ වේගය අනුව හැඩය වෙනස් කළ හැකි. වේගයෙන් යන විට පියාපත් යානයට සමීපව තබා ගන්නා අතර ගුවන් ගතවීමේ සහ ගොඩබෑමේදී සම්පූර්ණයෙන්ම දිගහැරේ. මෙය ගුවන් ගමන් කාර්ය සාධනය වැඩි දියුණු කරයි. 160 ගුවන් යානයට සවිකර ඇති ඉංජින් 4 සටන් ගුවන් යානයක මෙතෙක් සවිකර ඇති වඩාත් බලවත්ම ඉංජින් 4 ලෙස සැලකේ. රුසියාවේ වඩාත් දියුණු සහ අනාගත ප්‍රහාරක යානය වන්නේ සුකෝයිසු 57 යානයයි. නමුත් වඩාත් විනාශකාරී සහ උපායමාර්ගික බලය ඇත්තේ 160 බෝම්බ හෙළන යානයටයි.